right දැන් අපිට කතා කරන්න තියෙන්නේ external audit ගැන. ඒ කියන්නේ අපි කතා කරා financial statement audit. ඒ පැත්ත තමයි මෙතනදී ලොකුට focus එකක් එන්නේ. right එතකොට nature of audit එකේ තියෙන ස්වභාවය ගැන කියන්නේ. එතකොට audit is the accumulation and evaluation of evidence, right? Evidence about information. හරි එතන කියන්නේ auditing එක කියන්නේ මේ evidence ටික accumulate and evaluation එකතු කරගන්න එක සහ මේ අගය කරන එක, right? ඒ කියන්නේ සාක්ෂි ගන්න එකයි අර මම කිව්වේ. මෙතනදී කිව්වා අර financial statement මේව කරනකොට අර මේ ටික ගන්න ඕනේ, right? evidence ප්‍රමාණවත් අර මම කිව්වේ appropriate and sufficient වෙන්න ඕනේ. evidence ටික ඒ ගන්න evidence ටික කොහොම හරි එකතු කරගන්නවා, obtain කරගන්නවා නැත්නම් එකතු කරගන්නවා. ඊට පස්සේ accumulate and evaluate. ඒ කියන්නේ අගය කරලා අර මේව කරනවා කියන එකනේ. about information සම්බන්ධ information කියලා කිව්වේ මම අර කිව්වේ මේ subject matter කිව්වා information කිව්වා financial statement, right? අන්න එහෙම කිව්වා to determine and report on the degree of the correspondence between the information and established criteria. ඒ කියන්නේ අර criteria established criteria නෝ කිව්වේ මේ criteria මත තමයි මේ එයාලගේ තියෙන මේක වැඩි කරගන්න ඕනේ කියලා, right? එතකොට report එකක් දෙන්න ඕනේ, determine report එකක් දෙන්න ඕනේ මේ ඒ information සම්බන්ධයෙන් අර establish කරපු criteria මත criteria අනුව මේ report එකක් දෙන්න ඕනේ. අරකම තමයි කියන්නේ, report එක දෙන්න ඕනේ. Auditing should be done by a competence and independent person කෙනෙක්. අන්න audit එක කරන්න ඕනි, audit එක ඉවර කරන්න ඕනි, audit එක complete කරන්න ඕනි කවුරු විසින්ද competence and independent. competent කියලා කියන්නේ නිපුණත්වයෙන් ඉන්න ඕනි කියන. නිපුණත්වයෙන්. ඒ කියන්නේ එයා දක්ෂ වෙන්න ඕනි, right? knowledgeable වෙන්න ඕනි, experience තියෙන්න ඕනි. knowledgeable වෙන්න ඕනි, experience තියෙන්න ඕනි, ඊට පස්සේ training වෙන්න ඕනි. අන්න ඒ විදිහටම competence වෙන්න ඕනි, right? නිපුණත්වයෙන් එක්කෙනෙක් වෙන්න ඕනි independent. independent person කෙනෙක් කියලා කියන්නේ අර audit කරන company එකට සම්බන්ධයෙන් අර පක්ෂ වෙන්නේ නැතුව, ඒ කියන්නේ එයා independent වෙන්න ඕනේ. අර unbased වෙන්න ඕනේ, right? අපක්ෂපාතී වෙන්න ඕනේ. ඒ කියන්නේ independent නේ කියන්නේ ස්වාධීන වෙන්න ඕනේ. සරලව කිව්වොත් ස්වාධීන වෙන්න ඕනේ. ස්වාධීන පුද්ගලයෙක් වෙන්න ඕනේ මේ audit කරන එක්කෙනා, right? නැත්තම් එහෙම opinion එක අර පක්ෂපාතී dependent වෙලා දුන්නොත් එහෙම එයාලා කියන එකක් කරලා තමයි අර දෙන්නේ යන්නේ. එතකොට අර හරියක නෙමෙයි දෙන්නේ. එතකොට වැඩක් නැහැ ඒ audit එක කරලා. The auditor must qualified වෙන්න ඕනේ understandable criteria, right? අර ඊගා ගහගෙන qualified කෙනෙක් වෙන්න ඕනේ. auditor කෙනෙක් කෙනා qualified වෙන්න ඕනේ හැම අතින්ම. accounting standard ගැන knowledge එකක් තියෙන්න ඕනේ. auditing standard ගැන knowledge එකක් තියෙන්න ඕනේ, right? ඒ වගේම understand the criteria ගැන knowledge එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ එයා competence වෙන්න ඕනේ. ඒක තමයි කිව්වේ qualified and අර understand the criteria ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ වගේම නිපුණත්වයක් තියෙන්න ඕනේ. To know the types, right? To know the types and amount the evidence, right? එතකොට අර ගන්න amounts තියෙනවා, accumulate the reach the proper conclusion after the evidence has been examined. ඒ කියන්නේ අර examine කරන ඒවා ටික evidence එක examine කරන්නේ ඒ කරන examine එක, right? ඒ evidence ටික අර ප්‍රමාණවත් තියෙන්න ඕන, right? ඒ එකතු කරගන්න ඒවා ටික ප්‍රමාණවත් conclusion එක දෙන්න. ඒ කියන්නේ අර අපි කිව්වේ conclusion එකක් දෙන්න ඕනේ, opinion එකක් දෙන්න ඕනේ කියලා. opinion එකක් දෙන්න යනකොට ඒ conclusion එක දෙන්න යනකොට මොකද කරන්න ඕනේ? දෙන්න යනකොට අර ප්‍රමාණවත් ඒවා ටික ගත කරලා තියාගන්න ඕනේ, right? ඒ කියන්නේ ඒකේ අර තියෙන types and ඒ කියන්නේ evidence කියන්නේ මොන evidence ද? types කියලා කියන්නේ evidence වල තියෙන types ටික. ඒ වගේම amount එක, right? ඒවයි තියෙන amount එක කියන්නේ මේ types ටික, right? ඒතකොට විවිධ වර්ගයේ ඒවා ගන්න ඕනේ, බලලා ගන්න ඕනේ. ඊට පස්සේ amount එක කියලා කියන්නේ අර amount වැඩි ඒවා තමයි ගන්න ඕනේ. ඇත්තටම high values ටික තමයි තෝරගන්න ඕනේ, right? නැතුව මේ අර ඒ කියන්නේ මේ decision ගන්න අර කලමනා මේ කට්ටියට අදාළ ඕනර්ස්ලාට අදාළ වෙන්නේ නැති ඒවා ටික රිජෙක්ට් කරලා අර ඒ කියන්නේ රුපියල් දැන් ලොකු ව්‍යාපාරයක නම් රුපියල් දෙක වැඩක් නැහැ, right? ලොකු ගාණක් profit එකක් තියෙන සහ ලොකු ප්‍රමාණයක සේල් වෙන එක වැඩක් නැහැ. අපි ඒක කතා කරනවා material එකේදී කතා කරනවා, right? එතකොට මේ වගේ ඒවා අපි කෙලින්ම මේ අයින් කරනවා, right? ඒවා මේව කරන්න යන්නේ නැහැ, right? ඒවා ඒක විස්තරම්ම කතා කරනවා. අයින් කරා කිව්වට අයින් කරන්නේ නැහැ, right? එතනමුත් සාම්පල් වල මේව කරනවා, right? එතනදී අර
මෙතන කියන්නේ අර ඒ amount එක right වටිනාකම පොඩ්ඩක් මේ වෙනවා ඊට පස්සේ the competence of the individual performing the audit perform කරනකොට audit එක little value right is of the little value if he or she base the accumulate on right right එතන මෙතන කියන්නේ මොකද්ද මෙතන කියන්නේ අර evidence ටික එකතු කරගන්න සහ අගය කරගෙන යනකොට පක්ෂපාතී වෙලා right කරගෙන ගියොත් එහෙම ඒ කියන්නේ අර කට්ටිය කරගෙන ගියොත් එහෙම යාගේ තියෙන value එක නැති වෙනවා ඔඩිට් එකේ තියෙන value එක නැති වෙනවා right අන්න ඒ නිපුණත්වයේ වැඩක් නැති වෙනවා අන්තිම වෙනව කරපු ඔඩිට් එකත් එක්ක අන්න ඒ වගේ එකක් තමයි කියන්නේ right ඊට පස්සේ competence and independent person right competence කියලා කියන්නේ නිපුණත්වයෙන් independent කියලා කියන්නේ වෙනම කෙනෙක් ඒ person කෙනෙක් කෙනා තමයි හරි ඒ අන්න එයාට තමයි ඇත්තටම ඔඩිට් කියලා කියන්නේ right නිපුණත්වයේ තියෙන්න ඕනි කෙනෙක් ඊට පස්සේ independent වෙන්න ඕනි person එක කෙනා එතකොට බලන්න මෙතන මේ තියෙන්නේ මෙතන කියනවා evaluation of the evidence right ඒවා අගය කරනකොට අර competence independence and judgment and experience අන්න right experience මත judgment එකක් තමයි දෙන්නේ දැන් අර opinion එක දෙන්නේ evidence ටික ගැද කරගෙනනේ මේ auditor ඉන්නවා නැත්නම් practitioner ඉන්නවා ඒ opinion එක දෙන්නේ right opinion එක දෙන්නේ මොනවා ගැද කරගෙනද evidence ටික ගැද කරගෙන evidence ටික අරගෙන තමයි opinion එක දෙන්නේ එතකොට අන්න එහෙම දෙන්න යනකොට හොඳම proper conclusion එකක් දෙන්න නම් right දෙන්න නම් අර දෙන්නේ මේ මෙයාගේ මේ මෙන්න මේවා ටික අගයන්නේ මේ proper conclusion මේකක් දෙන්න යන්නේ right එයාගේ නිපුණත්වයේ independent and judgment and experience right එයාගේ judgment එක experience ඒ තුනම එකතු කරලා right competence එක ඊට පස්සේ independent එක ඊට පස්සේ judgment and experience ඒ තුනම ගැද කරලා තමයි ඇත්තටම දෙන්න ඕනේ හොඳම මේකක් ඒක තමයි කියන්නේ right ඊට පස්සේ difference between accounting and මේ auditing and accounting right difference accounting එක කියන්නේ මොකද්ද auditing කියලා කියන්නේ මොකද්ද ඇත්තටම ඔයා දන්නවා මම ස්ක්‍රීන් එක පොඩ්ඩක් ස්ටොප් කරන්න ඔයා දන්නවා මෙතන financial statement prepare කරන්නේ management එක එයාලට තමයි ඕනේ accounting කියන එක නේ accounting ඕනේ ඉන්නේ එයාලට තමයි ඕනේ ඉන්නේ accounting එක right එතකොට ඔඩිට් එක ඕනි වෙන්නේ කාටද මේ ඔඩිට් කියන්නේ වෙනම එක්කෙනෙක්. ඒතකොට එයා තමයි ඔඩිට් එක කරන්නේ. ඒතකොට එයා වෙනම එක්කෙනෙක් right? ඔඩිටින් කියලා කියන්නේ මෙයාලා කරන එක මෙයාලා accounting තියපු ටික හරිද නැද්ද කියලා බලන එකක් තමයි ඔඩිට කරන්නේ. accounting කරන්නේ financial statement ඒවා management එක කරන්නේ. right? අර වෙනස්කම් accounting උයි ඔඩිට් උයි වෙනස්කම් මොනවද කියලා අහුවොත් එහෙම accounting කරන්නේ එතන ඉන්න accountant නැත්නම් ඒ කට්ටිය ඒ අදාළ management එක ඒ අදාළ කට්ටිය ඔඩිට් එක කරන්නේ ඔඩිට. එතකොට ඔය දෙක තමයි ප්‍රධාන වෙනස. ඊට පස්සේ financial statement වලට මෙයාලා prepare කරනවා. මෙයාලා ඒ financial statement සම්බන්ධ opinion එකක් දෙනවා. right? අන්න ඔය වගේ තමයි වෙනස්කම් තියෙන්නේ. තව වෙනස්කම් කියන්න බලමු අපිට බලලා. දැන් අර idea goal වලට දාගෙන ඊට පස්සේ අපිට මේව කරගෙන යන්න පුළුවන්. right? right බලන්න එතකොට accounting is the record. right? අර ඒ level වල එහෙම කතා කරේ accounting is record ඊට පස්සේ classification and summarize the of economic events for the purpose of the providing financial information used by decision making. ඒ කියන්නේ decision making වලට අර මේ මොනවද economic events වල මේ ඒ කියන්නේ ගණදෙනු හා සිදුවීම් හරිද රෙකෝඩ් කරගන්න එක ඊට පස්සේ වර්ග කරගන්න එක ඊට පස්සේ සමරයිස් කරගන්න එක සාරාංශ කරලා right ඉදිරිපත් කරන එක තමයි මේ කරන්නේ. ඒ කියන්නේ අර සරලව කිව්වොත් එහෙනම් මොකද්ද? මූල්‍ය තොරතුරු තියෙන මූල්‍ය සහ මූල්‍ය නොවන තොරතුරු ටික right අර ගණදෙනු හා සිද්ධි තියෙනවා ගණදෙනු හා සිද්ධි වලින් අර මේ ඒවා ටික රෙකෝඩ් කරලා මේව කළා මේ අවසානයේ මේ දින එක ඔයාලා දන්නවනේ ඒක මේ අර නිර්වචනයේ මේ ඒකේ තියෙන කරුණු ටික දන්නවනේ accounting වලදී කරන දේ දන්නවනේ අන්න ඒක තමයි මෙතන ලියන්න ඕනේ right මේක අර වෙනස් කරලා ලියන්න පුළුවන් මේ ඉතින් recording අර classification and summarize තව තියෙනව නේද මේ right ඔය ටික තියෙනවා measurement තියෙනවා right ඊළඟට right අන්න ඔය වගේ දේවල් තිබ්බනේ තව measurement තියෙනවා classification තියෙනවා right මේ තියෙනවා classification තියෙනවා ඊට පස්සේ recording ඔය ටික දාලා අර decision making ගන්නනේ මේ decision make ගන්න මේ information අර මූල්‍ය තොරතුරු භාවිත වෙන පාෂයෙන්ද තීන ගන්න අවශ්‍ය වෙන තොරතුරු මේක සපයීම තමයි කියන්නේ මේ accounting කියලා right ඊළඟට auditing කියලා කියන්නේ මොකද්ද auditing කියලා කියන්නේ අර opinion එකක් දෙනවා report එක දෙන්නේ written එක බලමු අපි මොකක්ද ඒ තියෙන්නේ කියලා right auditing is the determine the whether recorded information properly reflect the economic events occurring during the accounting period ඒ accounting period එකට අදාළව ඒ events වලදී recorded information properly හොඳට record වෙලාද අර information ටික හරියට මේවා වෙලාද කියන එක තමයි මේ
තීරණය කරන එක තමයි මේ තීරණය කරන අර මේ recorded information properly හරියට උනාද කියන එක recorded වෙලා තියෙනවද කියන එක තීරණය කරන එක තමයි ඔඩිටින් වලදී සිද්ධ වෙන්නේ right. ඒතර මේ ඔයාලා මේ නිර්වචන කියන්නේ අර නිර්වචන ලිව්වත් කමන්න ඊට පස්සේ අරකට දීලා ඔයාලා ඒක ඇද කරලා ඒකේ එක්සෑම් එකට හද්දී අර ඩිෆරන්ස් මේවා කරගන්න ඕනේ right. මේ ප්‍රශ්න නැහැ මේකම වෙන්න ඕනේ. ඒතර need for an external audit. ඒතර external audit එකේ තියෙන අවශ්‍යතාවය කියන්නේ right බලන්න shareholders provide the financial finance for a company and may not be they running the company right. ඒතර right අන්න එහෙම තියෙනවා. ඊට පස්සේ මෙතන කියන්නේ shareholders ලා තමයි මේ මොකද්ද shareholders ලා තමයි අර finance ටික දෙන්නේ කාටද company එකට මේ එතකොට එයා company එකට අර ආයෝජනය කරනවා right. සරල කිව්වොත් shareholders ලා තමයි ආයෝජනය කරන්නේ right company එකට. එතකොට එයාලා අර මේ එයාලා මෙතන තියෙන company and may not be කියන්නේ company එකේ day to day මේවට මේ තියෙන day to day මේ operations වලට එන්නත් පුළුවන් shareholders ලා නැති වෙන්නත් පුළුවන්. අන්න ඒක තමයි කියන්නේ right. කොහොම හරි අර provide දාන මේ finance දාන කට්ටියට තමයි කියන්නේ shareholders ලා කියලා. මේ කට්ටිය අර නිර්වචනය කරන එක තියෙන්නේ right. ඊට පස්සේ directors ලා කියන්නේ බලන්න director manage the company company manage කරන එක නැත්නම් behalf of the shareholders in order to achieve the objectives of that company. කියන්නේ අර කට්ටියට මේ අර කට්ටිය වෙනුවෙන් ඒ කියන්නේ behalf of the shareholders ලා කියලා කියන්නේ මේ shareholders ලා වෙනුවෙන් මේ achieve the object අර එයාලා කියන object එක achieve කරන්න මේ සහාය වෙන කට්ටියට තමයි කියන්නේ directors ලා කියලා. ඒතකොට normally the maximization right. එතකොට අර ඇත්තටම shareholders ලාගේ ධනෙ උපරිම කරගන්න එක තමයි මේ directors ලා කරන්න කියන එක තමයි උතන තියෙන්නේ right. මේ ඊට පස්සේ director must prepare a financial statement. එතකොට directors ලා තමයි director ඇතුළු management මම කිව්වේ BOD කියලා board of directors ඇතුළු management එක තමයි financial statement prepare කරන්නේ right. මේකෙන් prepare කරන එක to provide the information performance and financial position. අර ඒකේ මේ ඒ තියෙන information වල performance එකයි ඊට පස්සේ position එකයි right. මූල්‍ය තත්ත්වය නැත්නම් මේ මූල්‍ය කාර්ය සාධන performance කියලා කියන්නේ මූල්‍ය කාර්ය සාධන position කියලා කියන්නේ මූල්‍ය තත්ත්වය right. performance එක කියලා කියන්නේ අර performance එක බලන්නේ ඇත්තටම මතකද ඒ level කාලේ එහෙම තිබ්බා. performance එක මූල්‍ය කාර්ය සාධනේ බලන්නේ අපේ P&L එකේ. ඊට පස්සේ position එක financial position එක බලන්නේ මේ balance sheet එකේ. එතකොට අන්නේ ඒ වගේ එහෙම තියෙනවා. ඊට පස්සේ the directors have variance increments the manipulation of the financial statement show the difference level of performance right. අන්න එහෙම තියෙනවා. ඊට පස්සේ ඒක වැදගත් වෙනවා HL කොට. ඊට පස්සේ the Hanson need to independent review the financial estimate and ensure the right. එතකොට අර independent එක පැත්තෙන් බැලුවොත් එහෙම right. එතකොට මේ දෙන්නේ financial insurance they give the true and fair view එකක් තමයි දෙන්නේ. external audit එකේ true and fair view එකක් තමයි දෙන්න බලන්නේ මේ ඒවයි review කරනකොට right. ඊට පස්සේ review කරනකොට ඒවයි එකක් තමයි දෙන්න බලන්නේ right. අර true and fair view එකක් right. සත්‍ය සාධාරණ මතයක් තමයි external audit එකේ අර ඒ කට්ටිය ඉදිරිපත් කරන්න යන්නේ. හැබැයි මතය වෙනස් වෙන්න පුළුවන් right. මම කිව්වේ opinion එකේ opinion වෙන්න පුළුවන් right. හරි ඊට පස්සේ need for an external audit right. බලන්න එතකොට මෙතනදී අරකම තමයි තියෙන්නේ right. අපි බලමු company කියලා කියනවා මේක company එකේ owners ලා තමයි shareholders ලා කියලා කියන්නේ. ඊට පස්සේ company එක manage කරන්නේ කවුද? directors ලා. මේ ඉරින් මම නිකන් ගහන්නේ right. ඒ තියෙන එක ඊට පස්සේ අපි ඔය කතා කරා. ඊට පස්සේ මේ shareholders ලා තමයි ඊට පස්සේ shareholders ලා financial statement තියෙනවනේ. මේක මෙයාලා කරන්නේ prepare කරන එක නේ. prepare කරන එක තමයි කරන්නේ right. prepare කරන එක තමයි කරන්නේ. ඊට පස්සේ මේ prepare කරන එක තමයි කරන්නේ. sorry shareholders ලා කරන්නේ prepare කරන්නේ මේ sorry shareholders ලා මොකද කරන්නේ? sorry මම මේ right shareholders ලා කරන්නේ මේ අර වගේ තියෙන මේ ඒවයි මේ බලන්න කියන්නේ directors ලා තමයි prepare කරන්නේ. directors ලා ඇතුළු මේ management එක තමයි right. management එක තමයි මේව කරන්නේ right. මම කිව්වේ හැම වෙලාවෙම management එක තමයි මේව කරන්නේ prepare කරන්නේ. ඒතර financial statement. ඒතර මේ ඒකට මේ එතකොට අර shareholders ලා එතන බලනවා කියන එක තමයි කියන්නේ. ඊට පස්සේ financial statement audit කරන්නේ කවුද? independent auditor කෙනෙක්. ඒ audit පත් කරන්නේ කවුද? shareholder කෙනෙක්. අන්න මෙතන විශේෂයෙන් වැදගත් වෙනවා right. මේ auditor පත් කරන්නේ කෙලින්ම management එක නෙමෙයි. ඒ කියන්නේ day to day activities කරන කට්ටිය නෙමෙයි පත් කරන්නේ auditor කෙනෙක්ව. independent auditor පත් කරන්නේ management එක නෙමෙයි. වගේ අහන්න පුළුවන් management එකද පත් කරන්නේ නැත්නම් මේ shareholders ලාද කියලා. ඒ කට්ටිය නෙමෙයි පත් කර මේ
මැනේජ්මන්ට් එක නෙමෙයි පත් කරන්නේ ෂෙයා හෝල්ඩර්ස්ලා තමයි අපොයින්ට් කරන්නේ. ඒක කරන විදිය තියෙනවා රයිට්. වාර්ෂික මහා සභා රැස්වීමක් තියෙනවා. ඒ කියන්නේ අර AGM එකක් තියලා තමයි මේක කරන්න. අපි ඉස්සරහට කතා කරනවා අර මේ වගේ දි රයිට්.